සහෝදරයා. මූලාසනයේ සිටින පීඩී සරණපාල සහෝදරය ඇතුළු ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි අධිරාජ්‍යවාදී පොළේ නූතනම අලුත්ම මුහුණුවර මොකක්ද කියන එක ගැන කියද්දී මීට කාලයකට කලින් අපි සාමාන්‍යයෙන් අධිරාජ්‍යවාදය ධනවාදය වගේ වචන කියද්දී ඒවා තිබුණේ එක නිශ්චිත දේශපාලන සම්ප්‍රදායක වචන විදිහට සහ ඒවා තරක තලයේ තමයි තිබුණේ ගොඩක් අයට තමන්ගේ ජීවිතෙන් ඒක දැනලා තිබුණේ නැහැ. නමුත් අපි මේ අද 2026 මැයි මාසේ පළවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනයේ සමරන මොහොත වෙනකොට අධිරාජ්‍යවාදය කියන්නේ මොකක්ද කියන එක ගැන ධනවාදය කියන්නේ මොකක්ද කියන එක ගැන අපේ ජීවිතයේ සෑම පාර්ශවයකින්ම අපිට බලපෑම් ඉල්ලෙමින් තියෙනවා. මට මෙතෙන්දි මතක් වෙනවා මේක අවුරුදු කීපයකට කලින් හොලිවුඩ් චිත්‍රපටයක් ආවා Don't Look Up කියලා. උඩ බලන්න එපා කියලා චිත්‍රපටයක් ආවා. ඒ චිත්‍රපටයේ තියෙන්නේ පෘථිවිය දෙසට එනවා ලොකු වල්ගතරුවක්. ඒ වල්ගතරුව පෘථිවියේ ගැටිලා පෘථිවියේ සියලුම මිනිස්සු සත්තු මුළු ජෛව ගෝලයම විනාශ යාමට නියමිතව තියෙනවා. ඒක කියන්නේ පෘථිවිය විනාශ කරන්න තරම් විශාලත්වයෙන් යුතු වල්ගතරුවක්. ඒකට විද්‍යාඥයෝ අනතුරු වංගවනවා වල්ගතරුව අපිට පැත්තට එන්නේ තියෙනවා කියලා. ඒ වෙලාවේ ලෝකේ ඉන්න ලොකුම කෝටිපතියෝ බිලියනර්ස්ලා තීරණය කරනවා ඉල්ලීම තියෙන ජනතාවගේ පැත්තෙන් අපි බෝම්බ යවලා රොකට් වල බැඳලා බෝම්බ යවලා වල්ගතරුවට පෘථිවියට ළඟා වෙන්න කලින් වල්ගතරුව පුපුරවා හරින්න පුපුරවා හැරලා මිහිතලේ බේරගමු. එතකොට අර ටොප් බිලියනර්ස්ලා ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා නෑ මේ වල්ගතරුවේ ඉතාලම මේ වටිනා ඛනිජ ද්‍රව්‍ය තියෙනවා. ඒක පුපුරවා හැරියොත් ලොකු අපරාධයක්. ඒ ඛනිජ ද්‍රව්‍ය අපි අත්පත් කරගත්තොත් එහෙම පෘථිවියේ දුප්පත්කම සම්පූර්ණයෙන්ම තුරන් කරන්න පුළුවන් කියලා. දැන් මේ අපිට සාමාන්‍යයෙන් දැන් මේ ධනවාදයේ හැම ආර්ථික ව්‍යාපෘතියකදීම කියන කතාව. මේකෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් අන්තිමට මේ අර ව්‍යාපෘතිය මේ ඛනිජ ද්‍රව්‍ය ලබාගෙන ඊට පස්සේ වල්ගතරුව විනාශ කිරීමේ ව්‍යාපෘතිය කියන එක සම්පූර්ණ අසාර්ථක වෙලා මුළු පෘථිවියම විනාශ වෙනවා. අර ලොකු කෝටිපතියෝ ටික වෙනම යානයක නැගලා ඒගොල්ලෝ ජීවත් වෙන සුසු වෙන ග්‍රහ ලෝකයකට යනවා. පෘථිවියේ ඉතුරු සියලු දෙනා විනාශ වෙනවා. දැන් ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ ජෙනිෆර් ලෝරන්ස් තමයි ඒකේ ප්‍රධාන චරිත නටපෑවේ. ඒ චිත්‍රපටයේට සම්මානයක් හම්බෙච්ච වෙලාවේ ඒකේ හිටපු ප්‍රධාන නළුවා වෙච්ච ලියනාඩෝ ඩිකැප්‍රියෝට එයා ඇකඩමි සම්මාන වලදී සම්මාන ගන්න ගමන් කිව්වා මේක ප්‍රබන්ධයක් නෙමෙයි කියලා. මේක ප්‍රබන්ධයක් නෙමෙයි අර කැලේ ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්. පෘථිවි දිශාවට වල්ගතරුව කියන්නේ තියෙනවා වගේ එකක් ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්. ඒක අනුමානයක් වෙන්න පුළුවන්. නමුත් අපි සියලු දෙනාම අති දැවැන්ත සාමූහික සීල විනාශ ගැනීමක අද්දරේ ඉන්නවා කියන එකයි. ඒක පොඩ්ඩක්වත් ගණන් ගන්න නැතුව, ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව චූටි දේවල් ගැන අපි කල්පනා කරගෙන ඉන්නවා කියන එකයි. ඒක තවදුරටත් ප්‍රබන්ධයක් නෙමෙයි. එතකොට ඒක මම හිතන්නේ අපිට අපේ ජීවිතේ පැති ගණනාවකට දැනෙමින් තියෙනවා. ඒ ආයුධය ගෝලීය ධනවාදයේ අධිරාජ්‍යවාදයේ ආයුධ. එකක් තමයි 2015 අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක දේශගුණ විද්‍යාඥයෝ ලෝකේ ඉන්න හොඳම දේශගුණ විද්‍යාඥයෝ සැලකිලි පිටසක් එකතු කරපු කමිෂන් එකක් පත් කළා. ගෝලීය උණුසුමේ වර්ධනය විසින් ලෝකයට වෙන්න තියෙන හානිය වළක්වන්න කෙසේද කියලා බලන්න. එතකොට මේ දේශගුණ විද්‍යාඥයන්ගේ සමුළුව ගෝලීය උණුසුම ක්‍රමානුකූලව වැඩි වෙන විදිහ. ගෝලීය උණුසුම වැඩි වෙන්න කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වගේ හරිතාගාර වායු විමෝචනය වැඩි වෙලා තියෙනවා. හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම සඳහා ඇති කර ගන්න හදපු සියලුම ජාත්‍යන්තර සම්මුති 1997 ජපානයේ කියෝතෝ නුවරදී ඇත කර ගන්න හදපු කියෝතෝ සම්මුතිය ඉඳලා මෑත කාලේ කෝපන්හේගන් වල ඇති කර ගන්නගත්ත සම්මුතිය දක්වා සියලු සම්මුති අසාර්ථක වෙනවා. ඒ කියන්නේ වැඩිපුරම පෘථිවි වායු ගෝලයට විෂ වායු මුදා හරින රටවල් මේ සම්මුතියට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලෝ අත්සන් කරන්නේ නැහැ. ලංකාව වගේ රටවල් තමයි අත්සන් කරන්නේ.
ඒ නිසා අර 2015 දී ඒගොල්ලෝ කිව්වේ මේ වැඩි වෙන වේගයෙන්ම පෘථිවි උෂ්ණත්වය දිගටම වැඩි වුණොත් තව අවුරුදු 100ක් ඇතුළත පෘථිවියේ පරිසර උෂ්ණත්වය අපේ ශරීරයට බැරිය හැකි උෂ්ණත්වය ඉක්මවා යනවා. ඒ කියන්නේ පෘථිවියේ මිනිස් වාසයට නුසුදුසු වෙනවා. ඒගොල්ලෝ කිව්වේ ඊට කලින්ම නුසුදුසු වෙනවා. මොකද අවුරුදු 25කට විතර මීමැස්ස සමනදෙව් වගේ කුමි විශේෂ අධික උෂ්ණත්වයකදී වැඩි යන ඉඩ තියෙනවා. එහෙම වුණොත් ශාක පරාගණය වීම නවතින නිසා විශාල සාගත ආහාර ආවෘත වගේ දේවල් එන්නේ ඉඳ තියෙන නිසා සමාජයට ඊට කලින්වත් වෙන්නේ නැහැ. UN එකේ සමුළුවේ අන්තිමට අවසානයේ නිකුත් කරපු රෙසොලූෂන් එකේ ඒ විද්‍යාඥයෝ ඒගොල්ලෝ කවුරුත් වාමාංශික නෙමෙයි. ඒගොල්ලෝ කොමියුනිස්ට්ලාදීන් හරි සමාජවාදීන් හරි නෙමෙයි. ඒගොල්ලෝ සාමාන්‍ය දේශගුණ විද්‍යාඥයෝ. ලෝකේ ඉන්න ඒගොල්ලෝ කිව්වේ අපේ මිහිතලයේ ජීවත් කරවන්න නම් ධනවාදය මරාදෙනිය යුතුයි. ඒගොල්ලෝ කිසිම සංයුක්ත විසඳුමක් ඉදිරිපත් කරේ නැහැ. ඒගොල්ලෝ කිව්වේ මේ ධනවාදය මෙහිමම තියෙද්දි වෙන විසඳුම් ඉදිරිපත් කරන්න බෑ ඒක අසාර්ථක වෙනවා. ඒ නිසා සංයුක්ත විසඳුම් කියලා දෙයක් නැහැ. ඉතුරු වෙලා තියෙන එකම විසඳුම තමයි ධනවාදී ආර්ථික ක්‍රමයයි අධිරාජ්‍යවාදී ලෝක දේශපාලන ආධිපත්‍යයයි ඉවත් කර ගැනීම. ඔවුන් කිව්වේ ධනවාදයේ මරා දැමීම නොහැකි නම් මිහිතලයේ මිය යාම බලාගෙන සිටින්න අපේ සිදුවේ. ඒක. ඊට පස්සේ ඒ අවුරුද්දේ 2015 අවුරුද්දේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මම කියන්නේ මේවා කතා කරන්නේ මේ වාමාංශිකයෝ සමාජවාදීයෝ ඒගොල්ලෝ කොහොමද මේ ඍණාත්මකව තමයි හිතන්නේ. ඒ වගේ තියෙනවනේ අදහසක්. ඒ නිසා මම කිසිම මාක්ස්වාදීක උපුටා දක්වන්න නැතුව මේ විෂය ප්‍රවේණයන් ටිකක් උපුටා දක්වන්න උත්සාහ කරේ. 1990 දී ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකේ බෝනවන රෝගවලින් විශාල පිරිසක් මියනවා. දැන් ප්‍රධාන ඩෙත් කෝස් විදිහට තියෙනවා හෘදයාබාධ, දියවැඩියාව, පිළිකා වගේ දේවල්. මේ බෝනවන රෝගවලින් මිනිස්සු මෙච්චර මැරෙන එක වැළැක්වීම සඳහා මොකක්ද ගන්න පුළුවන් පියවර කියලා ලෝකේ ඉන්න ඒ විෂයන් සම්බන්ධ බෝනවන රෝග සම්බන්ධ හොඳම වෛද්‍ය විශේෂඥයන් එකතු කරපු කමිෂන් එකක් පත් කරා. මුලින්ම 1990. 1990 කමිෂන් එක ඒගොල්ලෝ යෝජනා කරා අපි මේ ප්‍රතිකාර සඳහා වන අවස්ථා පුළුල් කරන්න. ඒගොල්ලෝ රටවල් වර්ගීකරණය කරන්න පටන් ගත්තා ජනගහනයෙන් 1000කට රෝහලෙන් කීයක් තියෙනවා. ජනගහනයෙන් 1000කට වෛද්‍යවරු කී දෙනෙක් ඉන්නවද? ළඟම තියෙන රෝහලට ඇක්සස් එක හැදෙන්නේ කිලෝමීටර් කීයකින්ද? ඔය වගේ නිර්ණායක හදලා ලෝකේ හැම රටකටම කිව්වා. රාජ්‍යයන්ට කිව්වා. ඕගොල්ලෝ මේ නිර්ණායක අනුව සෞඛ්‍ය සේවය පුළුල් කරනවා. ගොඩක් රටවල් සෞඛ්‍ය සේවය මේ මට්ටම් වල පුළුල් කරා. ඒකෙන් පස්සේ අවුරුදු 15කට පස්සේ 2005 දී ඒගොල්ලෝ නැවත කමිෂන් එකක් දාලා හොයනකොට අර පහසුකම් ඔක්කොම පුළුල් කරාට පස්සේ මේ යන සංඛ්‍යාව වැඩි වෙනවා. ලෙඩ වෙන සංඛ්‍යාව වැඩි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ නැවත ඒ කමිෂන් එකට කිව්වා මොකක්ද උත්තරේ කියලා බලන්න. ඒකට ඒගොල්ලෝ ගහපු report එකේ නම තමයි WHO report on lifestyle modification. ඒගොල්ලෝ කිව්වා මේ මිනිස්සු අපි කන බොන විදිහ, අපි නිදා ගන්න විදිහ, අපි එක්සර්සයිස් කරන විදිහ ප්‍රශ්නයක් තියෙනවා. ඕක විසඳුවොත් එහෙම මේ බොනවන රෝග වළක්වන්න පුළුවන්. ඒගොල්ලෝ උපදෙස් දුන්නා බීම බෝතල් වල සීනි ප්‍රමාණය සහිත කලකෝට්ටයක් ගන්න. සීනි ගොඩක් නම් වතු එහෙම ගන්න. මිනිස්සුන්ට ජනතාවට උපදෙස් දෙන්න ඒ රතු පාට තියෙනව බොන්න එපා. කොළ පාටයක් තියෙන එක බොන්න වගේ උපදෙස් දෙන්න. පිටි කන එක සීනි කන එක අඩු කරන්න යන හෝටල් වල ප්ලේන්ට් එක දෙද්දී කහට එක වෙනමයි සීනි එක වෙනමයි දෙන්නේ. ඒ වගේ ලොකු උපදෙස් ප්‍රමාණ ලොකු බිල් බෝඩ්ස් ගහන්න මේ ජාතික රෝහල ගාවක් තියෙනවා මේ කුමාර සංගක්කාරක පිටුරේ තියෙන මේ ලොකු බිල් බෝඩ් එකක් මේ පත් අඩුවෙන් කාලා එළවලු වැඩිපුර කන්නේ කියලා. හරිද? දැන් ඉඳලා මෙතන හැපැත්තේ තියෙනවා ගහලා. ඒක කිව්වා. ඊට පස්සේ ජොගින් පාත් හදන්න, එක්සර්සයිස් මැෂින් හයි කරන්න සීලම රටවලට කිව්වා. හැම රටක්ම වගේ ඒක කරා ලංකාවත් අඩු වැඩි විශේෂ කරා. ඒකෙන් පස්සේ ඊට අවුරුදු 15කට පස්සේ 2020 දී නැවත WHO එක සමාලෝචන රැස්වීමක් ගත්තා කමිෂන්. ඒගොල්ලෝ හොයාගත්ත එක තමයි මේ දේවල් ඔක්කොම කරලා. මේ සියල්ල කරාට පස්සේ බෝනවන රෝග වලින් මියන ප්‍රමාණය වැඩි වෙලා බෝනවන රෝග කියන එක වසංගත ඉක්මවා වර්ධනය වෙමින් තියෙනවා. අවසානයේ ඒගොල්ලෝ විශාල පරීක්ෂණයක් කරලා මේ මොකද්ද මේ අපේ ශරීරය මනුෂ්‍ය ශරීරය කියන එක පවත්වාගෙන යන්න අපිට මේ තියෙන අසාර්ථකත්වය මොකක්ද කියන එක ගැන ඒගොල්ලෝ පරීක්ෂණයක් කරලා අන්තිමට 2020 දී WHO එක නිකුත් කරපු report එකේ නම report on social determinants කියන. ඒගොල්ලෝ කිව්වා බෝනවන රෝග හරහා මිනිසුන් මැරෙන එක වළක්වන්න බෑ. සමස්ත සමාජයේ සාධක වෙනස් කරන්න. ඒ කියන්නේ නිකන් මිනිසුන්ට මේ සීනි දාන්න නැතුව කහට බොන්න කියලා මේ ප්‍රශ්නේ බේරන්න බෑ. ඒක සම්පූර්ණයෙන් බැඳිලා තියෙන ආහාර රටා
රස්සා කරන විදිය ඒවට එක්සර්සයිස් කරන එක බැඳිලා තියෙන මේකත් කොහොමද එක්සර්සයිස් කරන්නේ උදේ. එහෙම කරන්න බෑ මිනිස්සුනේ පුංචි ළමයි අරගෙන දෙය කෑල්ලටයි මොන්ටිසෝරියටයි ඉස්කෝලේටයි දුවන අටවෙනි වැඩට අස්සම් කරන්න ඕන ගිහිල්ලා ඒකට ඒක කරන්න වෙන්නේ නැහැ. එතකොට අර මේ සම කියන්නේ ඇත්තටම WHO එක කියන එකේ හරිය තියෙන විතරයි. ඒගොල්ලෝ වචන කියලා නැහැ. රෙවොලුෂන් කියලා වචනයක් කියන්නේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ සියලුම සමාජීය සාධක දැනන්ත පරිවර්තනයකට ලක් කරේ නැත්නම් අපි ඉතින් ලෙඩ වෙලා මැරිලා. ඒ කියන්නේ අපේ ශරීර සම්බන්ධ ගත්තොත් එහෙම ධනවාදය, අධිරාජ්‍යවාදය අති විශාල විනාශයක් අපේ ශරීරවලට කරනවා. ඇත්තටම ශරීර වලට කරලා තියෙන විනාශයට වඩා වැඩි විනාශයක් අපේ අධ්‍යාත්මයට කරලා. අපේ සදාචාරයන්ට කරලා තියෙනවා. නිදසුනක් විදිහට 2018 අවුරුද්දේ ළමා ආරක්ෂක අධිකාරිය නිකුත් කරා ලංකාවේ ළමා ආරක්ෂක අධිකාරිය නිකුත් කරා ළමයින්ට සිදුවන ළමා අපයෝජන සහ ලිංගික අත්දැකීම් සම්බන්ධ වාර්තා. ඒ වාර්තාවේ අවසානයේ රෙකමෙන්ඩේෂන්ස් දෙන්නේ තියෙනවා. ඒකට මැදිහත් තුනේ වාර්තාව හදන්න මැදිහත් තුනේ මේ විෂය සම්බන්ධ ප්‍රවීණතාවයක් සහිත ලංකාවේ ඉන්න පිරිසක්. එතකොට ඒගොල්ලෝ ඒකේ අන්තිමට කියලා තියෙන්නේ අපිට රෙකමෙන්ඩේෂන්ස් දෙන්න බෑ. කියන්නේ ඒගොල්ලෝ ළමයින්ට සිද්ධ වෙච්ච ළමා අපයෝජන කියන ඒවා වර්ග කරලා තියෙනවා. ඒගොල්ලෝ මම දන්න තරමින් කවුරුත් මාක්ස් ආදින් එහෙම නෙමෙයි නිසා කට්ටිය කලබල වෙන්න එපා මාක්ස් ආදින් බොරු කියනවා කියන මේ විෂය සම්බන්ධයි. ඒගොල්ලෝ වර්ග කරලා තිබුණා කියන්නේ ළමයාම අපයෝජනෙට ලක්ුණේ කොහෙදද කවුරු අතින්ද පස්සේ ඒකට නිකුත් කළ තිබ්බ වාර්තාවේ ප්‍රතිඵලය ෂොකින් ඒක කම්පණයට ලක්වන සුළුයි. ළමයාට භයානකම ස්ථාන ලෙස අංක 1 ගෙදර අංක 2 පාසල අංක 3 පන්සල පල්ලි ඒ විදිහට තමයි මේකේ භයානකම ස්ථාන වර්ගීකරණය. ළමයාට අනතුරුදායකම හානි කරන පුද්ගලයෝ ලයිස්ට් වෙන්නේ තාත්තා සීයා ඉස්කෝලේ ප්‍රින්සිපල් පන්සලේ හාමුදුරුවෝ පල්ලියේ පූජකයා ඒ ළමයාම ආරක්ෂා කරන්න කියලා සමාජීය විමුහේ හැදිලා තියෙන ඒ වගකීම් සහිත ආයාතින් තමයි ළමයා අනතුරු ලක් වෙන්නේ. නාඳුනන කෙනෙක් අතින් අනාරක්ෂිත ස්ථානයකදී ළමයෙක් අපයෝජනයට ලක් වෙලා තිබෙන ප්‍රතිශතය 3%. ඒ අවුරුද්ද. ඉතින් 97ම එක්ක ගෙදරදී නැත්තම් ඉස්කෝලේදී නැත්තම් පන්සලකදී පල්ලියකදී ළමයා හොඳටම දන්න අඳුනන කෙනෙක් අතින් අපයෝජනය වෙනවා. එතකොට ඇත්තටම ළමා ආරක්ෂක අධිකාරියේ ඒක සම්බන්ධ හදපු විශේෂඥයෝ කියලා තිබුණා. අපිට රෙකමෙන්ඩේෂන්ස් නැහැ. අපිට කිසිදු යෝජනාවක් නැහැ. අපිට තියෙන යෝජනාව තමයි මේ ඔක්කොම කනපිටාව. මේ සියල්ල වෙනස් කරන්න. ළමයි ගැන අපි හිතන විදිහ මිනිස්සුගේ ලිංගික අවශ්‍යතා, ඒව සපුර ගන්න තියෙන මාර්ගය, ඒවට තියෙන පාදක, මේ මුළු කතාවම වෙනස් නොකර අපිට මොකද ඕක නැත්නම් නාදුන පුද්ගලයෙක් අතින් වෙනවා නම් අපිට උපදෙසක් දෙන්න පුළුවන් අඳුනන්න තියා එක්ක ළමයි යවන්න එපා. අනාරක්ෂිත ස්ථාන කියලා වෙන තැනකදී ගෙදර හරි ඉස්කෝලේ හරි නොවන වෙන තැනකදී නම් මේක වෙන්නේ අපිට කියන්න පුළුවන් ඒකට ක්‍රමවේද සකස් කරන්න. නමුත් මේකේ අපිට කරන්න දෙයක් නැහැ කියලා තමයි ඒගොල්ලෝ. ඊට පස්සේ දැන් මේ ඔක්කොම එහෙම තිබෙදී අපි අර්බුදයක් පේනවා. ඒ කියන්නේ අපි මිනිස් සංහතිය විසින් නිර්මාණය කරන ලබන සියලු ජයග්‍රහණ, සියලු සංස්කෘතික ජයග්‍රහණ මිනිසාගේ විනාශය වෙනුවෙන් සාමූහික විනාශයක් වෙනුවෙන් දායක කරගන්නේ නෙමෙයි. හොඳම උදාහරණ තමයි මේ වෙනකොට කෘතිම බුද්ධිය. කෘතිම බුද්ධිය ඉතිහාසයේ දැවැන්ත පින්මක් කියලා තියෙනවා. මහා ඉදිරි පින්මක් කියලා තියෙනවා. නිෂ්පාදනය සහ මිනිස් බුද්ධියේ ක්ෂේත්‍රයේ මිනිස් බුද්ධිය මොහාගේ කෘතිම බුද්ධිය ඇවිත්. Godfather of AI කියලා කියනවා. කියන්නේ කෘතිම බුද්ධිය සම්බන්ධ ඒක පිළිබඳ විශිෂ්ටම සොයාගැනීම් කරපු විද්‍යාඥයා ජෙෆ්රි හින්ටන්. එයාට 2024 අවුරුද්දේ හම්බුණා භෞතික විද්‍යාව සම්බන්ධ නොබෙල් ප්‍රයිස්. භෞතික විද්‍යාවේ නොබෙල් ප්‍රයිස් හම්බෙද්දී එයාගේ නොබෙල් ප්‍රයිස් දේශනේ විනාඩි 2කමාරයි. ඔයගොල්ලන්ගේ ජෙෆ්රි හින්ටන්ගේ නොබෙල් ප්‍රයිස් දේශනේ කියලා YouTube ගිහිල්ලා ගහලා බලන්න පුළුවන් විනාඩි 2කමාරක දේශනයක්. ඒ දේශනයේදී සාමාන්‍යයෙන් යම් විෂයක් සම්බන්ධ නොබෙල් ප්‍රයිස් ගන්න විද්‍යාඥයෙක් ටිකක් ලොකු දේශනයක් කරනවා. ඒ දේශනේ පස්සේ ඒ විෂය සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවක් ලෙස මේ පරිහරණය කරනවා. උදාහරණයක් ගත්තොත් එහෙම මේ විකිරණශීලීත්වය පිළිබඳ ඉගෙන ගන්න කියලා ඉස්කෝලවල අපිට දෙන්නේ මාරි කියුවේ නොබෙල් ප්‍රයිස් දේශනය. ඊට පස්සේ සාපේක්ෂතාවාදය සම්බන්ධ ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීමක් කියලා සැලකන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් මේ නොබෙල් සම්මේලනයේදී කරපු දේශනය.
ඒ වගේ තියෙනවා. නමුත් මෙයා AI හොයාගත්ත භෞතික විද්‍යාඥයා විනාඩි 2කමාරක් කතා කරන්නේ. එයා නැගලා මෙච්චරයි කියන්නේ. මට කියන්න පුළුවන්. එයා කියන්නේ අපි අතින් අවුලක් කළා තියෙනවා. මම සොයා ගැනීමක් කරා. මේ සොයා ගැනීම විසින් සමහර විට මිනිස් වර්ගය විනාශ වෙලා යනවා. අපි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිවල දැකලා තියෙනවා රොබෝලා මිනිසුන්ව යටත් කරලා මුළු පෘථිවියේම ආධිපත්‍ය ගත් එකක් අපි දැකලා තියෙනවා. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිවල. අපි හිතුවේ ඒක විද්‍යා ප්‍රබන්ධයක් කියලා. නමුත් තවදුරටත් ඒක විද්‍යා ප්‍රබන්ධයක් නෙමෙයි. එයා කියන්නේ ආටිෆිෂල් බීಯಿಂග් කියලා එයා පාවිච්චි කරන වචනේ. එයා කියන්නේ කෘත්‍රිම පැවැත්මක් තියෙන කෘත්‍රිම ජීවියෙක් ඉන්නවා. එයා මිනිසාව යටත් කරගනිමින් ඉන්නවා. මේක පාලනය කරන්න එක විදිහේ තියෙන්නේ. අපි ඒකට සීමා දානවා. මිනිසාට මැදිහත් වෙන විදියට අදාළ අපි සීමා දානවා කෘත්‍රිම බුද්ධියට අපිට වෙන ගැළපෙන්න නැහැ. හැබැයි දැන් තවදුරටත් මගේ යටේ නෙමෙයි මේක තියෙන්නේ. මේක හැසිරෙන්නේ සුඛානම් තියෙන මගේ යටේ නෙමෙයි මම පේටන්ට් එක කම්පැනි වලට විකුණනවා. එයා කියනවා කිසිම සමාගමකට මේ මිනිස් සංහතියේ අනාගතය සම්බන්ධ වගකීමක් නැහැ. මිනිස් සංහතියේ ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන්ගේ ලාභ ගැන විතරයි. ඒ නිසා ඒගොල්ලෝ මේ සියලු සීමා ඉවත් කරමින් මේක වර්ධනය කරමින් යනවා. මේක අවසානයේ සමහර විට අපි වෙන්න පුළුවන් මේක වෙනස් කරන්න ඉඩක් තියෙන අන්තිම පරම්පරාව. අපේ ඊළඟ පරම්පරාවට එද්දී ඒගොල්ලන්ට වෙනස් කරන්න බැරි තරම් මේ විනාශය දුරදිග ගිහින් තියෙන්න පුළුවන්. ඒ නිසා කියලා යා ඔඩියන්ස් එකෙන් ඉල්ලනවා අපි වෙන්නේ නැති අන්තිම අය අපි මොකක් හරි කරන්න ඕනේ. මේ මිනිස් පරම්පරාවල අපි වෙන්නේ නැති අන්තිම ජෙනරේෂන් එක මේක වළක්වන්න මොනවා හරි සම්භාවිතාවක් තියෙන පරම්පරාවක්. ඒ විද්‍යාඥයා ඒ කියන එකද මාසෙකට කලින් අපි අත්දැක්කා. ඒ කියන්නේ ඉරාන යුද්ධයේදී ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ටගන් AI පාවිච්චි කරලා තමයි ඉලක්ක තෝරගත්තේ. AI පාවිච්චි කරලා තමයි මිසයිල් දැව්වේ. ඒකට නෙබියුලා කියන සමාගමක මේ ඇප් එකක් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. හැබැයි ඇප් එකේ සීමාවක් දාලා තිබුණා. ඒ සීමාව තමයි හැමතිස්සෙම ස්ථානය පහර දෙන ස්ථානය හඳුනා ගන්නවා කෘත්‍රිම බුද්ධිය. පහර දීමට අදාළ තාක්ෂණික ක්‍රියාවලිය කරන්නේ කෘත්‍රිම බුද්ධිය. නමුත් පහර දීම සඳහා අනනිකුත් කරන්නේ මිනිස්සු. ඕක තමයි ඒකේ හදලා තිබුණු සීමාව. ඊට පස්සේ පෙන්ටගනය ඉල්ලා හිටියා නෙබියුලා සමාගමෙන් ඒ සීමාව ඉවත් කරන්න. ඒ සීමාව ඉවත් කරන්න කෘත්‍රිම බුද්ධියෙන්ම ටාගට් හඳුනගෙන කෘත්‍රිම බුද්ධියම තීරණය කරලා ඒ තැන් වලට මිසයිල් ප්‍රහාර එල්ල කරන තැනට මේ අර තියෙන ලිමිට්ස් අයින් කරන්න සොෆ්ට්වෙයාර් එකේ. ඒ කිව්වට පස්සේ නෙබියුලා සමාගම එක බෑ කිව්වා. බෑ කිව්වට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් නෙබියුලා සමාගම නිරපා හැරියා ඒගොල්ලන්ගේ ටෙන්ඩර් ඔක්කොම කැන්සල් කරා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් කරන ඇමරිකා එක්සත් ජනපදයේ සමාගම ඒ වෙනුවට ඒ වැඩේ කරන එක භයානක එක මේක. පෙන්ටගනය ඒ වැඩේ කරන්න කැමති වෙච්ච සමාගමකට පෙන්ටගනයේ AI හැසිරෙන්නේ ටෙන්ඩර් ලබා දෙනවා. මිනිස්සු තීරණය කළ මිනිස්සු මරණ එකත් වැරදි වැඩක්. ඒකත් අනුමත කරන්න බැහැ. නමුත් මිනිස්සු මරණ තීරණය ගැනීම මිනිස්සු නොවන කෘත්‍රිම යන්ත්‍රයකට පැවරීම කියන්නේ. අපි මිනිස් සංහතිය අනාගතය සම්බන්ධ පෘථිවිය අනාගතය සම්බන්ධ තාම බරපතල අවදානම් සාගත තත්ත්වයකට සාහිදන්නේ මේක සෙල්ලමක් නෙවෙයි. මේක විහිළුවක් නෙවෙයි. මේක තවදුරටත් මේ මාක්ස්වාදීන්ගේ සමාජවාදීන්ගේ කොමියුනිස්ට්වාදීන්ගේ දේශපාලන කම්පාටයක් නෙවෙයි. මේක අපේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. මේක අපේ විතරක් නෙමෙයි. ගහකොළ සතාසි උපාවගේ මුළු මිනිසාගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. අපේ ශරීරවල, අපේ අධ්‍යාත්මයන් වල, අපේ සදාචාරයන් වල පැවැත්ම පිළිබඳ ප්‍රශ්න. දැන් මේ අධිරාජ්‍යවාදී යුද්ධයේ දැන් දියත් වෙන්නේ. ගාසවල ගත්තොත් 75000ක් මරා 30000ක් මරුවේ පුංචි ළමයි. අවුරුදු 12ට අඩු පුංචි ළමයි. ඒක හම්බයක් වැරදීමක් නෙමෙයි. තීරණය කළා මේ වර්ග සංඛාරයක් කියන්නේ. ඒ જાතිය ලෝකයෙන් තුරන් කර දැමීමේ කියන අදහසින් පුංචි ළමයි. ඊට කලින් යුද්ධවල ඒව උනේ අඩුයි. අපේ තිබුණා සීමාවල්. අපි යුද්ධ කරද්දී සීමාවල් දාගත්තා. යුද්ධෙදී ඇටැක් කරන්නේ සොල්දාදුවන්ට. සිවිල් ජනතාව ඉන්න තැන් වලට ඇටැක් කරන්නේ නැහැ. ඒ වගේ තිබුණා හදාගත්ත සදාචාරය. අධිරාජ්‍යවාදී යුද්ධවල පුංචි ළමයින්ට මේ පුංචි ළමයින්ව මරන්නේ නැහැ. පුංචි ළමයි අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට ගන්නු ලබන දේශපාලන සිරකරුවන්ට හෝ යටත් වෙච්ච අය සම්බන්ධ මෙන්න මේ නිර්ණායකයකට අපි වැඩ කරනවා. ඒ වගේ සීමාවක් තියෙනවා සියල්ල ඉවත් කරනවා. ඒ ඉරානයේ අර මේ බාලිකා පාසලකට මිසයිල් ප්‍රහාර එල්ල කරා. ඒක හිතාමතා තමයි කළේ කියලා පස්සේ CIA එකේ නියෝජිතවරයා එයා දුරෙන් ඉල්ලා අසුනාට පස්සේ ආණ්ඩාණ්ඩ තමයි ප්‍රෙස් කොන්ෆරන්ස් එක ගත්තේ. එයා කිව්වා මේ තීරණයක් කරන් තමයි ඉස්කෝලේ ගියේ. ඒක තීරණයක් ඒක වැරදීමක් නෙමෙයි. ඒ නිසා දැන් අධිරාජ්‍යවාදයෙන් ලේච්ඡත්වයට යනවා කියන්නේ. මේ ලේච්ඡත්වය අපි ඇස්
සිදිරිපිට අත්දැකීම් රෝසා ලක්සම්බර්ග් සහෝදරිය මීට අවුරුදු 100කට කලින් කිව්වා අපිට පාරවල් දෙකයි තියෙන්නේ එක්ක සමාජවාදී නැත්නම් මේච්ඡත්වය කියලා. දැන් මේච්ඡත්වය අපි අත්දැකීම් ඉන්නවා. හැබැයි අපිට ඉදිරියේදී අර දේශගුණ විද්‍යාඥයෝ, වෛද්‍ය විශේෂඥයෝ, AI හොයාගත්ත භෞතික විද්‍යාඥයා, ඒ වගේ අය කියන විදිහට අපිට අනාගතයේදී මේ ප්‍රශ්නේ සමාජවාදයේද මේච්ඡත්වයේද කියලා මේ මේච්ඡත්වය මේච්ඡෝ විදිහට ජීවත් වෙන්න වෙන නැහැ. නිසා මම හිතන්නේ අපිට තෝරගන්න තියෙන්නේ සමාජවාදයේද සාමූහික සීදී වෙනසක් වෙනවා. එච්චරයි අපිට මම හිතන්නේ වෙන උත්තර අපි ඉස්සරහ නැහැ. ඒ නිසානේ පොඩි පොඩි ඒවාට වාද කර ඉන්න මෙනුවට තාම බරපතල අභියෝගයක් අපි ඉස්සරහ තියෙනවා. ඒ අභියෝගය ජය ගන්න තියෙන එකම පාර කම්කරුපන්ති. ඒ කියන්නේ මේ විනාශයට ගොදුරු වෙලා ඉන්නේ කම්කරුපන්ති විතරයි නෙමෙයි. සමස්ත මානව සංහතියම සත්තුන්ගේ ඉඳලා මේකට ගොදුරු වෙලා තියෙන්නේ. ඒ අවදානමට ගොදුරු වෙලා තියෙන්නේ. හැබැයි ගැළවීමේ මාර්ගය වැටලා තියෙන්නේ කම්කරුපන්ති හරහා. ගැළවීම මාර්ගය කම්කරුපන්ති හරහා වැටිලා තියෙන හේතුව තමයි මේ යාන්ත්‍රණය ඇතුලෙන් පුපුරවන්න පුළුවන් කම්කරුපන්ති. අධිරාජ්‍යවාදී ගැන 20 වසර මුල ලෙනින් කවුල්ස්කී අතර විවාදයක් කියන්නේ. ඒකදී කවුල්ස්කීගේ අදහස තිබුණේ අධිරාජ්‍යවාදය කියන්නේ ශක්තිමත් රට ගිහිල්ලා දුප්පත් දුර්වල රට යටත් කරනවා. පොහොසත් රට ගිහිල්ලා දුප්පත් රට යටත් කරනවා ඒ වගේ. ඒ කියන්නේ මේ ලොකු මාළුවා ගිහින් පුංචි මාළුවා ගිලිනවා වගේ එකක් තමයි අධිරාජ්‍යවාදය. તો ලෙනින් කිව්වා නෑ අධිරාජ්‍යවාදය කියන්නේ ලොකු මාළුවා පුංචි මාළුවා ගිලිනවා වගේ එකක් නෙමෙයි. අධිරාජ්‍යවාදය කියන්නේ ධනවාදය, ඒකාධිකාර සහ මූල්‍ය ප්‍රාර්ථනය කියන තැනට වර්ධනය වුණාට පස්සේ ඇති වෙන තත්ත්වයක්. ඒ නිසා අධිරාජ්‍යවාදයේ පරාජය කිරීම කියන එක මේ කවුල්ස්කී යෝජනා කරා වගේ පීතෘ භූමිය ආරක්ෂා කිරීමේ අරගලේ වගේ එකකින් කරන්න බෑ. අධිරාජ්‍යවාදයේ පරාජය කරන්න වෙන්නේ ජාත්‍යන්තර විප්ලවීය අරගලේ. ඔක තමයි ලෙනින්ගේ වැඩේ. එතකොට ලෙනින් කියපු නිසා නෙමෙයි. ලෙනින් කියපු ඔක්කොම පිළිගන්නවා කියලා කියන්නේ ඒක බයිබලේ වගේ කියලා නෙමෙයි. අපේ මීට අවුරුදු 3-4කට කලින් 2022 අපේ අත්දැකීම තමයි. මුළු රටේම ජනතාව පාරට ඇවිල්ලා විධායක ජනාධිපති කෙනෙක් කියලා ඔක්කොම කරාට පස්සේ මේ දේශපාලන බලය සම්බන්ධ කරුණේ අවම වෙනසක්වත් කරගන්න බැරි වුණා. ඒ පාලක පන්තිය නැවත තාම සූක්ෂම විදිහට බලයට අහුත් කරගත්තා. මොකක්ද එතන ඒ පාරට හැදු ජනතාවට අහිමිව තිබ්බේ මොකක්ද කියලා ගත්තොත් නිශ්චිත දේශපාලන නායකත්වය සහ දේශපාලන වැඩපිළිවෙලක් අහිමි වෙලා තිබුණා. කම්කරු පන්තිය මේ අරගලයේ තීරණාත්මක කාර්ය කොටස දේශපාලන බලය සඳහන් කාර්ය කොටසක් කරන්න අසමත් වුණ පන්තියක්. ඒක කම්කරු ඉති අරගලයේ කොටස් කරු කම්කරු පන්ති ව්‍යාපාරය නායකත්වය සපයන්න අසමත් වුණා. ඒ සැලෙණි කිව්වට අපිට තේරෙනවා කම්කරු බලයක් නැතිව මේ කියන දේශපාලන වෙනස්කම් කරන්න බෑ. අපිට අපේ පීඩනයේ එළියට දාගන්න පුළුවන් ෆයිට් කරලා. නමුත් දේශපාලන වෙනසක් කරනවා නම් මේකට මේ කාර්යන යාන්ත්‍රණය ඇතුලේ පුපුරවා හැරීමක් අවශ්‍යයි. අද ජාත්‍යන්තර වැඩ කරන ජනතාවගේදී වැඩ කරන ජනතාවට දේශපාලන නායකත්වයක් සපයන්න ඕන නිසා වැඩ කරන ජනතාවට ඒ පන්තිය දෘෂ්ටිමය වශයෙන් මතවාදීමේ වශයෙන් ගොඩනගන්නේ කොහොමද කියන අභියෝගය අපි ඉස්සරහ තියෙනවා. අභියෝගයක් අපි ඉස්සරහ තියෙනවා. දැන් මේ ඉතිරේදා අද වෙසක් පොයේ දවස කියලා ලොකු විවාදයක් ගියා ජාතිකවාදියෙක් එක්ක. එයා කිව්වා මේ අද වෙසක් පොයයි කම්කරු දෙනයි එක දවසේ වැටෙනකොට වෙසක් පොය තමයි කරන්න ඕනේ. මොකද කම්කරුවක් කියලා කෙනෙක් නැහැ. බෞද්ධයා කියලා කෙනෙක් ඉන්නවා. මම එයාට කිව්වා කම්කරුවා කියලා කෙනෙක් ඉන්නවනම් එන්නේ Taman කම්කරුවා ලෙස හඳින කම්කරු පන්තියක් ඉන්නවනම් අපි මේ පෙරපාලි කර රැස්වීම කර ඉන්නේ විප්ලවය කරනවා. කම්කරුවා කියලා කෙනෙක් නැති නිසා මේ කම්කරු පන්තිය මතවාදීමේ වශයෙන් සංවිධානයේ වශයෙන් ගොඩනගන්න තමයි අපි කම්කරු දිනේ කරන්නේ. කම්කරු දිනේ කරන්නේ ඒක. කවුරු හරි අහන්න පුළුවන් මොකටද මේව කරන්නේ කියලා. හරිද? ඒක කරන්නේ ඒක. කම්කරු පන්තිය ගොඩනගන්න ඕන පන්ති ව්‍යාපාරය ගොඩනගන්න ඕන. ඒක තමයි මතවාදී ගොඩනගන්නේ. මෙතන ඇවිල්ලා ඉන්න සමුද සෞදියන් ඒක කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.